ඇත්තටම මාරම සතුටුයි. ඒකට හේතුව තමයි මේ 2025 වසර කියන්නෙම අපේ දේශීය සිංහල සිනමාවේ පුනරුදයක්ම තමයි. ඔන්න දැන් අපේ රටේ මේ වෙද්දී අති සාර්ථකව ෆිල්ම් එකක් ඉරගත වෙනවා. ඉතින් මැද පෙරදිග කලාපේ කුවෙට් වල ඉඳන් මේ ෆිල්ම් එක ගැන තමයි මේ කතා කරන්නේ. මෝඩ තරිඳු. ඔන්නෝක තමයි මේ වෙද්දී ඉහළ ප්‍රේක්ෂක ආදරයක් ආකර්ෂණයක් දිනාගනිමින් අපේ රටේ අතිශයින්ම සාර්ථකව තිරගත වන අපූරු ප්‍රහසන ගණේ චිත්‍රපටය මෝඩ තරිඳු. තිසර ඉඹුලාන කියන විශේෂිත දක්ෂ නිර්මාණකරුවාගේ අධ්‍යක්ෂණයක්. තිසර මංගල සහ තිසර ඉඹුලාන මේ දෙදෙනා එකතු වෙලා තමයි මේ ෆිල්ම් එකේ තිර පිටපත රචනා කරලා තියෙන්නේ. එතකොට කැමරාකරණය හසිත වර්ණසූරිය විසින් සිදු කරලා තියෙනවා. තාමත්ම දක්ෂ කැමරා අධ්‍යක්ෂණයක් දකින්නට පුළුවන් මේ ෆිල්ම් එකේ. එතකොට චිත්‍රපටයේ සංස්කරණය චන්දන ප්‍රසන්න අතින් තමයි සිදු වෙලා තියෙන්නේ. සංගීත අධ්‍යක්ෂණය අද අපේ රටේ ඉන්න තාරුණ්‍ය ආකර්ෂණීය සංගීත ශිල්පියෙක් ගායකයෙක් වන දිනේෂ් ගමගේ තමයි කරලා තියෙන්නේ. එතකොට ගායනය සඳහා දායක වෙලා තියෙනවා තාම ලස්සන සින්දු ටිකක් තියෙනවා මේ ෆිල්ම් එකේ. දිනේෂ් ගමගේ, කයිසර් කයිස්, එතකොට සනුද්‍රි ප්‍රියසාද්, දේවාශ්‍රී ද සිල්වා ගීත ගායනය සඳහා දායක වෙලා තියෙනවා. රංගන ගායකත්වයේ මේ ෆිල්ම් එකේ අපිට දකින්නට පුළුවන් මේ කාස්ට් එක සූර්යා දයාරුවන්, කෞශල්‍යා ප්‍රනාන්දු විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ දෙදෙනාගේ අතිදක්ෂ ආකර්ෂණීය රංගනයක් දකින්නට පුළුවන්. එතකොට සනුද්‍රි ප්‍රියසාද්, ශෙහානි කහඳවල, දනුක දිල්ෂාන්, ශේවිය කනිෂ්ක, ඉල්විනි කෝට්ටේගොඩ තවත් බොහෝ පිරිසක් රංගන දායකත්වයේ දීලා තියෙනවා. ඔවුන් සියලු දෙනාම පැහැදිලිව කියන්නට ඕනේ ඒ චරිත සඳහා උපරිම සාධාරණයක් ඉටු කරලා තියෙනවා මේ ෆිල්ම් එක ඇතුලේ. ඉතින් ගීත රචනාවෙන් දායක වෙලා තියෙන්නේ අද ඉන්න අපේ පරම්පරාවේ දක්ෂ අමුතුම වචන වලින් ගීත රචනා කරන මනුරංග විජේසේකර සහ නිසල් ගමගේ විසින්. ඉතින් 2025 වසර කියන්නේ අපේ දේශීය සිංහල සිනමාවට පුනරුදයක්ම තමයි, පිපිදීමක්. මේක දිගුවක් විදියට සෑම වසරකම ඉදිරියේදී ගමන් කළ යුතුමයි. ඒ වගේම තව දෙයක් කියන්නට ඕනේ. අපේ ලාංකේය දමිළ සිනමාවෙත් අපට දකින්නට පුළුවන් සැබෑ පිපිදීමක්, පුනරුදයක්. මේකනේ වෙන්නට ඕනේ නේ. ඉතින් විවිධ ශානරයේ ෆිල්ම් ටිකක් මේ අවුරුද්දේ සිංහල චිත්‍රපට ටිකක් අපට දකින්නට ලැබුණා. වාසනාවන්තයි අපේ රට තුල ඉන්න දේශීය සිංහල සිනමා ප්‍රේක්ෂකයන්. මොකද ෆිල්ම් හෝල් එකකට ගිහිල්ලා පුළුල් තිරේ, රිදී තිරේ චිත්‍රපටයක් නරඹනවා කියන්නේ එක වෙනස්ම අත්දැකීමක් නේ. මේ මහා කලාව, සිනමාව. ඉතින් මේක ආරක්ෂා කරගත යුතුයි. විවිධ ශානරයේ චිත්‍රපට නිර්මාණය විය යුතුයි. ඔවුන්ට දිරියක් විය යුතුයි. ඒ හින්දාම තමයි මේ කුවෙට් වල ඉඳන් මෙහෙම ඉතා සරලව කෙටියෙන් හරි කතා කරන්නේ අපේ දේශීය සිනමාව වෙනුවෙන්. ඉතින් අපි දන්නවා අපේ මිනිස්සු බොහෝ පිරිසක් සතුටින් නෙමෙයි ඉන්නේ, දුක්ඛ දෝමනස්යන් මැද්දේ. හැබැයි ඒ සියල්ල අමතක කරලා ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා පුළුල් තිරය තුල, රිදී තිරය තුල හරි ආකර්ෂණීය ෆිල්ම් එකක් බලන්න තියෙනවා නම් ඒක හරිම වටිනවා. ඉතින් ඒ අවස්ථාව දැන් උදා වෙලා තියෙනවා. මුවගට සිනාවක් නගා ගනිමින් හිතට පත්තම සතුටක් ගන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මෝඩ තරිඳු කියන්නේ.